හෙලෝ හැමෝම මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. අද මම හදන්න යන්නේ සම්මෝසා. ඉතින් මේක මං oven එකේ හදන්න හිතුවේ. අපි බලමු කොහොමද මං ඒක හදන්නේ කියලා. මුලින්ම මම පාන් පිටි කප් 2ක් විතර අරගෙන තියෙනවා. එතකොට ඒකට මම ලුණු එකතු කරා. ඒක අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ පොල් තෙල්, මේකට ඔලිව් ඔයිල් උනත් ගන්න පුළුවන්. මම එකතු කරනවා හැඳි 4ක් විතර එකතු කරනවා මේ හැන්දෙන්. ඔයගොල්ලන්ට කැමති පිටි ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හදන විදිය අනුව තමයි. ඉතින් මං පිටි කෝප්ප 2කින් තමයි මේක හදන්නේ. අපි බලමු අන්තිමට මට කීයක් හදාගන්න පුළුවන්ද කියලා. පස්සේ මම මේ තෙල් ටික දාගත්තා. දැන් අපි මේක හොඳට කවලම් කරගන්න ඕනේ. මේකට ඔලිව් ඔයිල් වගේ ගන්නවා නම් හොඳයි. මොකද පොල් තෙල් වල අර සුවඳ එන හින්දා. මේ ඉතින් මම දැන් මේක කවලම් කරලා ඊට පස්සේ මේකට මුකුත් මම පිපෙන්න මුකුත් කිසිම දෙයක් දාන්නේ නැහැ. එහෙම නැතුව තමයි මම හදන්නේ. මේකට වතුර ටික ටික එකතු කරලා කවලම් කරගන්න ඕනේ. මේ බෝලයක් වගේ එන විදියට ටික ටික වතුර එකතු කර කර රොටි පදමට හදාගන්න. මම දැන් හැන්දෙන් කවලම් කරන්න අමාරු හින්දා අතින් කවලම් කරලා මේ විදියට බෝලයක් හදාගත්තා. මේ තියෙන්නේ ඒක. දැන් මේක හොඳට සොෆ්ට්. ඕන නම් ඔයගොල්ලන්ට මේකට බටර් කලින් දාන්න පුළුවන් මෙල්ට් කරලා වගේ. හැබැයි ඒක නිවෙන්න තියලා තමයි දාන්න ඕනේ. ඊට පස්සේ මම මේ ෆිලින් එකට සුදු ලුණු, ලොකු ලුණු, එතකොට අමු මිරිස්, කරපිංචා, රම්පේ, ඒ වගේම සැමන් තමයි මම අද ගත්තේ. ඔයගොල්ලන්ට මාළු ගන්නත් පුළුවන්. ඊට පස්සේ අල ටික තම්බලා ගත්තේ. සැමන් එක රස නිසා මම සැමන් ලේසි නිසාත් එකතු කරා. ඔයගොල්ලන් සැමන් කන්න නැත්නම් මාළු වගේ ගන්න පුළුවන් කටු අයින් කරලා. ඊට පස්සේ පෑන් එකකට තෙල් ටිකක් දාලා මේ ටික ටෙම්පරාදු කරගන්න තමයි තියෙන්නේ. ඒක නම් ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මම මේ විදිහට තමයි හදන්නේ. ලුණු ටික මුලින්ම දාගත්තා. සුදු ලුණු. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඉඟුරුත් දාන්න පුළුවන්. ඊට පස්සේ කරපිංචා ටික එකතු කරලා මේ හොඳටම සුවඳ එනකන් රම්පෙත් එකතු කරලා මේ ටික හොඳට බෙද ගන්නවා. ඊට පස්සේ අපි හොඳට මේක සුවඳ එනවා ඔයගොල්ලන්ට දැනෙනවා. ඒ වෙලාවේදී කොච්චි හරි අමු මිරිස් හරි එකතු කරන්න පුළුවන්. මම අමු මිරිස් එකතු කරා. ඊට පස්සේ ලොකු ලුණු ගෙඩියකුත් එකතු කරා. මේකෙදි ලුණු ටික හොඳට තැම්බෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳට ටෙම්පරාදු වෙන්න ඕනේ. ඒ අතරෙදි මම කෑලි මිරිස් ටිකත් එකතු කරනවා. එතකොට මේකේ රස ගොඩක් වැඩි. තෙල් ගතිය තියෙන වෙලාවටම එකතු කරාම. ඊට පස්සේ ටිකත් හොඳට කවලම් කරගන්නවා. ලුණු මේ ටිකට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. දැන් අපි අල ටිකට වෙනම ලුණු දාලා එහෙම තමයි මම හදන්නේ. මොකද නැත්තම් ලුණු වලට ලුණු අල්ලන්නේ නැහැ වගේ. ඉතින් අර අල ටිකටයි සැමන් ටිකටයි වෙනම ලුණු එකතු කරලා තියෙන්නේ. ඉතින් ලුණු ටිකට අවශ්‍ය ප්‍රමාණයට මම ලුණු ටික එකතු කරා. ඊට පස්සේ සැමන් ටික එකතු කරගමු. සැමන් දැම්මහම පොඩ්ඩක් ඒක හොඳට බැදෙන්න වගේ දෙන්න. එතකොට තමයි රස වෙන්නේ. දැන් අර දාපු ගමම්ම වගේ කවලම් කරලා ගත්තට ඒකේ රස එන්නේ නැහැ. ඉතින් ෆිලින් එක ඔයගොල්ලෝ කට්ලට් හදනවා නම් උනත් මේ විදියට කරාම ගොඩාක් රසයි. තෙල් වැඩි ඕනේ නැහැ. ගොඩක් අය හිතන්නේ තෙල් ගොඩක් දැම්මහම තමයි රස කියලා. එනට මේ දාපු තෙල් චුට්ට හොඳට මැති මේක හදලා ගන්න. දැන් මේක හොඳට බැදෙනකොට
සැමන් එකේ රස වැඩි වෙනවා. ඒක හින්දා මේක හොඳට ලුණුත් එක්ක එකතු කරලා හොඳට කවලම් කරන්න ඕනේ. ඊට පස්සේ අල ටික එකතු කරගමු. අල දාපු ගමන්ම නම් චුට්ටක් අඩි අල්ලන්න බලනවා. ඒ හින්දා හොඳට කවලම් කරගන්න. මම මේකට ගම්මිරිස් කුඩුත් එකතු කරලා තියෙන්නේ. සැමන් එකටත් ගම්මිරිස් කුඩු එකතු කරා. මොකද එතකොට තමයි අර හොඳට රස තියෙන්නේ. ඒකට අල්ලන්නේ. ඉතින් ඒ හින්දා හොඳට ඒ ටික කවලම් කරගන්න තමයි තියෙන්නේ. මේකට ඔයාලා කැමති නම් කහ එකතු කරන්න පුළුවන්. මම නම් කහ එකතු කරන්නේ නැහැ. මම මේ මිරිස් පාටට තියෙනවට කැමතියි. ඉතින් මම මේ විදියට තමයි හදන්නේ. මේකට ඔයාලා අල නැත්තම් වෙන අල වර්ගයක් බාමහඤ්ඤොක්ක වුණා දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. ඉතින් රස වෙන්නේ මේ විදියට තමයි ගොඩක් වෙලාවට. ඉතින් මම දැන් මේ ඒකට දෙහි එකතු කරගන්නවා. මේක නිවෙන්න තියලා තමයි දෙහි එකතු කරගන්න ඕනේ. එතකොට ඇඹුල් රසයත් එක්ක හරි රසක් එනවා. ඊට පස්සේ මම දැන් මේ පිටි ටික පොඩි බෝල හදලා මේ තුනී කරගන්නවා. රෝලින් පින් එකකින් තුනී කරගන්න. අපිට දැන් මේ ටික පිටි ටික තුනී කරගන්න ඕනේ ගොඩාක් තුනියට. ඝනකම නැති වෙන්නම. එතකොට සාමාන්‍ය ඉරෙන මට්ටමට නෙවෙයි ටිකක් ගොඩාක් ඝනකම අඩු වෙන විදියට ලස්සනට තුනී කරගන්න. ඒකෙදි දැන් අපි සම්මෝසා එක හදන්නේ ත්‍රිකෝණයක් විදියටනේ. එතකොට ත්‍රිකෝණ කැරි තමයි කපා ගන්න ඕනේ. ඒක නිසා ඕගොල්ලෝ හදන ප්‍රමාණයට වඩා ටිකක් ලොකු කෑලි කපා ගත්තාම ෆිලින් එක දැම්මහම ඔයගලන්ට ලේසියෙන්ම ඒක නවා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දා ගොඩාක් තුනියට නැතුව මෙන්න මේ වගේ ප්‍රමාණයට ඔයගලන්ට පේනවා ඇතිනේ. මම දැන් ගොඩක් තුනී කරගත්ත මේක. ඊට පස්සේ අපි මේක කපා ගන්න ඕනේ ත්‍රිකෝණ කෑලි විදියට. මෙන්න මේ වගේ. ඒ විදියට කපාගෙන මං කෑලි ටික ලෑස්ති කරගත්තා. එතකොට ලේසි හරිම ඉක්මනට මේ ටික අපිට ෆිලින් එක දාගෙන යන්න. ඉතින් වීඩියෝ එක දික් වෙන හින්දා මම එකක් දෙකක් පෙන්නන්නම්. එතකොට ඔයගලන්ට අයිඩියා එක එයි. මෙන්න මේ වගේ අරගෙන දැන් ත්‍රිකෝණය වගේ තියෙන හින්දා මේ මුළු දෙක එකතු කරා නම් හරි. මුළු දෙක එකතු කරලා වතුර ටිකක් ගාලා මේක සෙට් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදියට සෙට් කරලා ගොට්ටක් විදියට තමයි අපි මේක හදාගන්නේ. ඊට පස්සේ ෆිලින් එක එකට පුරවන්න අවශ්‍ය ප්‍රමාණයට. ඊට පස්සේ අන්තිම කොටස මේ ටික අන්තිම කට වගේ තියෙන ඒකට වතුර ටිකක් ගාලා මේ විදියට නවා ගන්න තමයි තියෙන්නේ. එතකොට ෆිලින් එක එළියට ගෑවෙන්නේ නැති විදියට නවා ගන්න. නැත්නම් ඒක ගැලවෙන්න බලනවා. ඉතින් ඒ විදියට මම මෙන්න මෙහෙම හදලා කෙලින් අතට තමයි තිබ්බේ. මොකද නැත්තම් ඒකේ හැඩය වෙනස් වෙන හින්දා. ඉතින් විත්තට සාරු ගන්නත් ලේසි නිසා මං හිටවල තිබ්බා. ඉතින් ඔයගොල්ලන්ට කැමති විදිහකට තියන්න පුළුවන්. ඉතින් මම මේ විදියට හදුවේ. ඊට පස්සේ බිත්තරයක් අරගෙන මම බ්‍රෂ් එකකින් මේ විදියට ඒක වටේ ගානවා. එතකොට තමයි ඒකේ ලස්සන පාට එන්නේ. බේක් වුණාම ඉතින් අද මම මේක තෙලේ නෙමෙයි බදින්නේ. ඉතින් මේ විදියට සෞඛ්‍යයට හොඳ හින්දා මම මෙහෙම කරේ. ඉතින් අර ඔයගොල්ලෝ කැමති නම් තෙලේ බෙදලා හදාගන්නත් පුළුවන්. ඉතින් එතකොට රස තව වැඩි වෙනවා. මේ විදියට හැදුවා කියලා රසයේ අඩුවක් නම් නැහැ. ඉතින් ඔයගොල්ලෝ කැමති විදියකට මේක හදාගන්න පුළුවන්. ඉතින් අර බිත්තර ටික මම මේ හැම එකෙම හොඳට තැවරෙන විදියට ගන්නවා. ඊට පස්සේ මම අවන් එකට දාලා බේක් කරගත්තා. ඔයගොල්ලන්ගේ අවන් එකේ විදිය අනුව ඔයගොල්ලෝ දන්නවනේ
කොච්චර ප්‍රමාණයක්ද කියලා උෂ්ණත්වය. ඉතින් ඒ විදිහට ඔයගොල්ලෝ බේක් කරගන්න. මෙන්න මේ වගේ තමයි ඊට පස්සේ හැදුනේ. හරිම රසට තිබ්බා. ඔයගොල්ලෝත් හදලා බලලා රස කියන්න. එහෙනම් ගිහින් එන්නම්. බයි.